හොඳයි. ඔයාලව අදත් අපේ වීඩියෝ මාලාවේ ඊළඟ වීඩියෝ එකත් එක්ක එකතු කරගන්නවා. හොඳයි පුතේ අදත් ඔයාලට මම කතා කරන්න ගොඩක් අවශ්‍ය වෙන පැටර්න් එකක්. වචනයක් භාවිතා කරලා ගොඩනගා ගන්නා පැටර්න් එකක් කියලා දෙන්න තමයි දරුවනේ මේ හදන්නේ. සියල්ලටම කලින් ඔයාලා අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට පුළුවන් notification එකක් ගෙන්න ගන්න. ඒ වගේම අපේ videos නරඹුවේ නැත්නම් තාමත් නරඹලා comment එකක් දාගෙන යන්න. හොඳයි එහෙනම් මේ වීඩියෝ එකටත් like එකක් දාලම පටන් ගමු. පුතා මම ඔයාලට කියලා දෙනවා look මොකද්ද මේ look? ඇයි මේ look කියන එක භාවිතා කරන්නේ කතා කරන්නට? look හොඳට බලා ගන්න. මොකද්ද දරුවනේ මේ look කියලා කියන්නේ? වගේයි පේන්නේ. වගේයි පේන්නේ. අන්න ඒ වගේ අදහසක් නේ. වගේයි පේන්නේ. නැත්නම් වගේ පේනවා. අන්න ඒ වගේනේ. ඔයාට මහන්සි වගේ පේනවා. ඔයාට නිදිමතයි වගේ පේනවා. ඔයා සතුටින් වගේ පේනවා. නේද? ඔයා දුකින් වගේ පේනවා. ඔයා හොඳින් කියලා පේනවා. ඔයා කඩවසම්ම පේනවා. අන්න ඒ වගේ පුතා. නේ ඔයා මේ විදියට පේනවා. ඔයාට නිදිමතයි කියලා පේනවා. බලමු. ඔයා කඩවසම්ම පේනවා. ඔයා සතුටින් කියලා පේනවා. දුකින් කියලා පේනවා. බලන්න. හරි? මේවා අපි ගොඩක් අවස්ථාවන් වලදී භාවිතා කරනවා. හරි? වගේ පේන්නේ. හරි. අපි මේම ගමු. You look very happy. You look very happy. ඔයා ගොඩක් සතුටින් වගේ පේනවා. නැත්නම් ඔයා ගොඩක් සතුටින් වගේ පේන්නේ. You look busy. You look busy. busy කිව්වොත් කාර්ය බහුලයි. You look busy. කාර්ය බහුලයි වගේ පේනවා. කාර්ය බහුලයි වගේ පේනවා. You look very happy. සතුටින් කියලා පේනවා. You look busy. කාර්ය බහුලයි කියලා පේනවා. අපි තව උදාහරණයක් ගමු පුතේ. You look sad. sad. දුකින් කියලා පේනවා. You look sad. දුකින් කියලා පේනවා. අපි තව එකක් ගමු. You look sleepy. You look sleepy. මොකද්ද පුතා sleepy කියලා කියන්නේ? You look sleepy. නිදිමතයි. නිදිමතයි නේ. You look sleepy. වට නිදිමතයි කියලා පේනවා. හොඳයි පුතේ මෙන්න මේ විදිහට තමයි අපි look කියන කෙනා භාවිතයට අරගෙන කතා කරන්නට අවශ්‍ය කරන පැටර්න් එකක් ගොඩනගා ගන්න. මේ බලන්න you look very happy. ගොඩක් සතුටින් කියලා පේන්නේ. You look busy. කාර්ය බහුලයි වගේ පේනවා. කාර්ය බහුලයි කියලා පේන්නේ. You look sad. කනගාටුවෙන් කියලා පේනවා. You look sleepy. නිදිමතෙන් කියලා පේනවා. හොඳයි පුතේ එහෙනම් ඔයගොල්ලෝ හැමෝම මොකද්ද කරන්න ඕනේ? YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. ඔයගොල්ලෝ වාක්‍ය 5ක් නිර්මාණය කළා comment section එකට දාගෙන යන්න. ඒ වගේම යාළුවෝ අතරත් හැකිතාක් මේ වීඩියෝ එක share කරන්න කියලා ඉල්ලා සිටිනවා. හොඳයි එහෙනම් අපේ වීඩියෝ මාලාවේ ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හමු වෙමු.